ඔබට තුන් ලෝවේ එකම ළමයි මා දන්නේ ඒ නම ආදරේ සඳෙහි ලපතියේ මලෙහි කටුතියේ උපමානෑ සසදන්නේ ඔබේ නම ආදරේ චන්දන දියෙන් දොවාලා හොය නළලේ අත තියාලා මම ඔබ ළඟයි ගියාලා දෙමිලේ වලින් ලියාලා චන්දන දියෙන් දොවාලා හොය නළලේ අත තියාලා මම ඔබ ළඟයි ගියාලා දෙමිලේ වලින් ලියාලා සිහින දෙව්දුවේ ඔබට තුන් ලෝවේ එකම ළමයි මා දන්නේ ඒ නම ආදරේ චන්දනමකින් දිවි බඳුන පුද කරන්නම් ඉපදුනිද පවෙක කිසියම් මුළු සසරෙදිම ඔබේවන් අවසාන මොහොත වේවා ඔබ ළඟදී ළඟ වේවා ගිනි නැතිව මාදරේවා සිහිවටන එහිම වේවා සිහින දෙව්දුවේ ඔබට තුන් ලෝවේ එකම ළමයි මා දන්නේ ඒ නම ආදරේ සඳෙහි අපතියේ මලෙහි කටුතියේ උපමානෑ සසදන්නේ ඔබේ නම ආදරේ සිහින දෙව්දුවේ ඔබට තුන් ලෝවේ එකම ළමයි මා දන්නේ ඒ නම ආදරේ වචන චුට්ටක් අමතකුණා. ඔක මොකද්ද නේ? එච්චර චොලි වෙලාව. ඔව් එක්සයිට් වුණා නේ ඒකනේ. අප්පා. ඔව් කෝචස්ලා හැරෙනකොට නේ. ඇත්තටම මේ පොරු කියන්න ඕනේ නැහැ හිතාගෙන නේද ආවේ හතරම කෝචස්ලා හතරම හරවනවා කියලා. ඔව් කෝච්. ඒකනේ. එහෙමයි. මොකද්ද නම? සත්මින් නිම්සර. සත්මින් නිම්සර. සත්මින්. මන්නම් කියනවා තරුවා. Thank you. අනිවාර්යෙන්. මොකද ඔයාට තියෙනවා තරු ගුණේ තියෙනවා. තරු පෙනුම තියෙනවා, තරු ගුණේ තියෙනවා, හොඳ කටහඬක් තියෙනවා. හොඳ ෆුල් පැකේජ් එකක්. Thank you coach. වයස කීයද සත්මින්? මට 18යි මිස්. හරි. ඔයාගේ පළවෙනි කොන්සර්ට් එකේ VVIP ටිකට් එක කීයද සෝල්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ හීනේ එච්චර ස්ථිර එකක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම ඒ ටිකට් එක ගන්නවා. ඉක්මනටම ඔයාට පුළුවන් වෙයි. Thank you coach. ඉක්මනටම ඔයාට පුළුවන් වෙයි සෝලෝ කොන්සර්ට් එකක් සෝල්ඩ් අවුට් කරන්න ලංකාවේ. අනිවාර්යයෙන් සෝලෝ කොන්සර්ට් එක සෝල්ඩ් අවුට් වෙනවා. මොකද මම වාර සින්දු හදලා දෙන්න ඉඳලා අනිවාර්යයෙන්. මොකද මේ ඒක මොකක්ද ඒකට කියන්නේ ඒ තියෙන විශ්වාසය ඔයාගේ තිබුණා මේ මුළු throughout the song ඔයාගේ performance එක ඇතුලේ අපි අර හැරෙනකොට වචන අමතක වුණත් ඊට පස්සේ ඔයා ඒක සත පහකට ගණන් ගත්තේ නෑ. ඔයාගේ මට්ට මොකද්ද වචන අයියෝ ඒ කියලා ඔයාගේ වැඩේ කරා. මං හිතනවා මේ ඇත්තටම මේ සීසන් එකේ අපි ෆෝචැටර්න්ස් ගොඩක් තිබුණත් අර ආටිස්ට් කෙනෙක් perform කරනවා වගේ අපිට බලන් ඉන්න පුළුවන් වුණා කම්මැලි නැතුව කටහඬ perfect singing perfect එතකොට ඔයාගේ performance එක perfect හැම දෙයක්ම perfect. ඉතින් ඔයාට perfect තව වෙන්න අවශ්‍ය වෙන්නේ කෝච් කෙනෙක්. ඒකට ඔයාට මගේ ටීම් එකෙත් ඉඩ තියෙනවා. මම ආරාධනා කරනවා මගේ ටීම් එකට එන්න කියලා. මොකද ඔයා වගේ කෙනෙක්ට ඉඩක් මගේ ටීම් එකේ තියෙනවා. Thank you coach. ඒ ඉඩ
මගේ ටීම් එකෙත් තියෙනවා. මම හිතන්නේ ඔයාගේ ෆෑන් බේස් එක පටන් ගන්න යන්න අතනින්. සහ මෙන්න මෙතනින්. මාත් ඔයාගේ ෆෑන් කෙනෙක්. මොකද මම හිතන්නේ මම තමයි නේ අන්තිමට හැරුණේ. හිතන්නේ. ඒ වුණාට මම තමයි. ඔව්. ඒ වයිබ් එක මට ඒ කියන්නේ දකින්න නැතුව අහන්න මට ආසාවක් තිබ්බා. මොකද ඒක මට දැනුණා හැරෙන්නේ නැතුවත්. මම හිතන්නේ ඔයාගේ යාළුවෝ ටිකට අපි ඒගොල්ලන්ට අප්පුඩියක් ගහමු. මාර සපෝට් එකක් දෙන්නේ ඔයාට. ඉතින් මට කියන්න වැඩි දෙයක් නැහැ. මගේ ටීම් එකේ ඉඩ තියෙනවා. ඔයාට එන්න පුළුවන්. Thank you coach. සත්බින් මේ කෝචස් තුන්දෙනාම කිව්වනේ ඔයාට ස්ටාර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන පොටෙන්ෂල් එක තියෙනවා කියලා. ඔව්. සත්බින් මට හිතන විදියට මුලින්ම ස්ටාර් කෙනෙක් හැදෙන්නේ සත්බින් ගෙදරින්. මුලින්ම ස්ටාර් කෙනෙක් හැදෙන්නේ යාළුවන්ගෙන්. යාළුවෝ කියනවා නම් මචං ඔබ තමයි ස්ටාර් කියලා. එයා ස්ටාර් කෙනෙක් වෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. ගෙදර මිනිස්සු කියනවා නම් ඔයා තමයි පුතේ සින්දු කියලා අපේ පවුලෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා. අනිවාර්යෙන් එයාට chance එක තියෙනවා. මම ඔයාට ටර්න් වෙන්න පළවෙනි හේතුව තමයි ඔයාට තියෙනවා හරි solid voice එකක්. ඔයා perform කරන්නේ හිතලා නෙමෙයි. හරි. ඔයාගේ වැඩේ ඇඟේ තියෙනවා. ඔයා කරන්නේ ඒ ඔයාගේ ඇඟට එන notes වලට නිකන් පොඩි move එකක් දෙන්නේ. හරි. හැබැයි ඔයා දන්නවද? ඔයාට පුළුවන් මේ ටෙලිවිෂන් එකේ බලන් ඉන්න. ඔයා දිහා බලන් ඉන්න අයට ඔයිටත් වඩා better version එකක් හදන්න. right? සත්මින් ආගේ නම දැම්මේ කවුද පුතේ? අපේ අම්මා. මැනික්කට 7ක්නේ. අනිවාර්යෙන්ම තව අවුරුදු 5ක් 6ක් ඇතුළත ඔයා මේ ලංකාවේ මේ සුපිරි ගණේ ගායකයෙක් වෙනවම තමයි ලියලා තියාගන්න. ලියලා තියාගන්න. ඒ වගේම මේ ඔඩියන්ස් එක එක්ක එදාට මමත් වාගේ ගැලරියේ වාඩි වෙලා මේ වගේම වාට ඔප්පඩි ගහනවා ටිකක් වයසට ගිහින් තියෙයි එතකොට. ඉතින් මම මගේ ටීම් එකට આવොත් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මෙයා මගේ ටීම් එකේ තමයි හිටියේ කියලා. මං හිතන්නේ මේ හැමදේම මේ කෝචස්ලා කිව්වා. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයාගේ ටීම් එකට ගියත් ඇත්තටම හොඳ හඬක්. ඔය වගේ වොයිස් එක අනිවාර්යෙන්ම ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ඕන. අපිත් බලන් ඉන්නවා. ඔයා ඇත්තටම කෝච් අපි කිව්වා වගේ අපිත් කැමති ගැලරියේ වාඩිලා ඉන්නවා වගේ හරි කවමදාක හරි අපි ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන් එහෙම වෙන්න කියලා. ඉතින් ඔයාට බාරයි ඔයාගේ කෝච්ව තෝරගන්න. Coach Sanka. එයා ගෙදර ඉඳලා අම්මත් එකම පාට. අඳන් ඇවිල්ලා දෙන්න. කොල්ලා ස්මාර්ට්. good luck. ටිකට් එකක් ඕනේ. all the best. all the best. මාර ක්වික් නේ. යම් බලන්න වගේ ෆැමිලි එක බලන්න. මෙච්චර වෙලා කියන්න තිබ්බේ නෑ එකනේ. මේ වීඩියෝ එක ගියාට පස්සේ ගෑනු ළමෙන්ගෙන් කෝල්ස් එයි. වැඩි හිතන්න එපා. ගෙදර ඉඳන් හිතාගෙන එලා. කොහොමද මේ performance එක? මේ වගේ performances දිගටම බලන්න නම් The Voice Sri Lanka YouTube channel එක දැම්ම subscribe කරන්න. අමතක නොකර bell icon එකක් දැම්ම click කරන්න.